කොහොමද ඔයාලට? අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද පැණි වණ්ඩු හදමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. අපි බලමු පැණි වණ්ඩු හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 250ක්, yeast තේ හැඳි භාගයක්, සීනි තේ හැඳි එකහමාරක්, පාන් පිටි ග්‍රෑම් 60ක්, උකු පොල් කිරි අවශ්‍ය වෙනවා. තව අපට අවශ්‍ය වෙනවා හාල් පිටි ග්‍රෑම් 200ක්. මුලින්ම අපි හාල් පිටි ටික මේ වගේ ලොකු බෝල් එකකට දාගමු. ඊට පස්සේ මම මේකටම පාන් පිටි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම yeast ටිකයි සීනි ටිකත් එකතු කරලා මේ විදියට හොඳට මිශ්‍ර කරගන්න. දැන් අපි උකු පොල් කිරි ටික ටික එකතු කරමින් දියාරු බැටර් එකක් හදාගමු. පොල් කිරි ඔක්කොම එක සැරේ එකතු කරගන්න එපා. මේ විදිහට ටිකින් ටික එකතු කරගන්න. මේ වගේ ගොඩක්ම දියාරුත් නැති ඝන බැටර් එකක් තමයි අපි හදාගන්න ඕන. දැන් අපේ වණ්ඩු මිශ්‍රණය පැයක් විතර පිපෙන්න වහලා තියාගමු. ඒ අතරතුර අපි සීනි ටික කැරමල් කරගමු. ලොකු තාච්චියක් ලිපේ තියලා මම එකට සීනි ග්‍රෑම් 250න් සීනි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදියට තාච්චිය කරකවමින් සීනි ටික කැරමල් කරගමු. සීනි ටික දිය වෙනකම්ම හැඳි පාවිච්චි කරන්න එපා. සීනි ටික හොඳටම දිය වුණාට පස්සේ මේ විදියට හැඳකින් කලවම් කරගන්න. ඊට පස්සේ මම හොඳටම නටන වතුර අඩු කෝප්ප කාලක් එකතු කරගන්නවා. මේ විදියට හැන්දකින් හොඳට කලවම් කරගත්තට පස්සේ මම ඉතුරු සීනි ග්‍රෑම් 50ත් මේකට එකතු කරගන්නවා. ඒ සීනි ටිකත් හොඳටම දිය වුණාට පස්සේ මම ලිප ඕෆ් කරලා කැරමල් එක හොඳටම නිවෙනකම් තියාගන්නවා. හරියටම පැයකට පස්සේ අපේ වණ්ඩු මිශ්‍රණය බලද්දී ඔයාලට පේනවා ඇති අපේ වණ්ඩු මිශ්‍රණය හොඳින් පිපිලා තියෙනවා. මේ විදියට හොඳට කලවම් කරගෙන අපි වාතු බුබුලු ටික යවාගමු. මේ වෙලාවේ අපේ කැරමල් එකත් හොඳටම නිවිලා තියෙන්නේ. මම දැන් කැරමල් එක වණ්ඩු මිශ්‍රණයට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදියට හොඳට කලවම් කරගන්න. මම වණ්ඩු ටික හිමාලයෙන් තඹගන්නේ මේ වගේ තේ බොන කෝප්පවල මේ විදියට හොඳට තෙල් ටිකක් ගාගෙන මේ භාගයකට අඩුවෙන් බැටර් එක වත් කරගමු. වණ්ඩු ටික හිමාලයෙන් තඹද්දී වහන පියන අනිවාර්යෙන්ම පිරිසිදු රෙදි කඩකින් ආවරණය කරගන්න. එතකොට හිමාලය පිට වෙන්නේ අඩු වෙන නිසා අපිට ඉක්මනින්ම වණ්ඩු ටික තඹ ගන්න පුළුවන්. මට මේ වණ්ඩු ටික තඹ ගන්න විනාඩි 45ක් විතර ගියා. ඉතින් මේ වගේ රසම රස පැණි වණ්ඩු ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. හැමෝටම සුබ දවස්.